පහන් පූජාවෙන් ලැබෙන ආනිසංස අතර තියෙන දෙයක් තමයි පින්නතුනි ප්‍රභාස්වර වෙනවා කෙනෙක්. පුද්ගලයෙක් චවි වර්ණයෙන් ප්‍රභාස්වර වෙන්න පහන් ආලෝකයේ පූජා කිරීමේ පින උපකාර වෙනවා. දෙවියන් අතර ගියත් පින්නතුනි තියෙනවා දෙවියන්ගේ ආලෝකවල අඩු වැඩිකම්. අල්පේසාක්‍ය දෙවිවරුන්ගේ ආලෝකය බොහොම අඩුයි. මහේසාක්‍ය දෙවිවරුන්ගේ ආලෝකය වැඩි. ඊට පස්සේ අප්‍රමාණාභ වගේ දෙවිවරුන්ගේ ආලෝකය ගොඩක් තියෙනවා. ඒ විවිධාකාර ආලෝක තියෙන දෙවිවරුන්ගේ අතර ප්‍රභාස්වර ආලෝක තියෙන දෙවියන් අතර උපදින්නත් මෙන්න මේ පහන් පූජාවේ පින උපකාර වෙනවා. එතකොට ශරීර වර්ණය ලබා දෙනවා. ඒ වගේම දිවස් නුවණ ලබා ගන්න පහන් පූජා උපකාර වෙනවා. ඒ වගේම දිවස ලබා ගන්න උපකාර වෙනවා. ඒ වගේම හොඳ ආලෝකය දකින්න පුළුවන්. හොඳ රූප දකින්න පුළුවන්. රෝග පීඩා වලින් බැහැර වුණා හොඳ S2ක් ලැබෙනවා යාට. ඒක පහන් පූජාවේ ආලෝක පූජාවේ ආනිසංශයක්. ආලෝක පූජා කරපුවාම උපනුපන් ಜಾති වල යාට හොඳ S2ක් ලැබෙනවා. එයාට කවදාකවත් S රෝග හැදෙන්නේ නැහැ. හොඳට අනිත් අයට දකින්න බැරි දේවල් එයාට දකින්න පුළුවන්කම ලැබෙනවා. සමහර අයට පින්නතුර උපතින්ම ලැබෙනවා මේ කර්මානුරූප දිවසක් වගේ එකක්. කර්මානුරූප දිවසක් කියන්නේ එයාට අනිත් අය පේන්නේ නැති දේවල් එයාට කර්මානුරූපව දකින්න පුළුවන් හැකියාවක් ලැබෙනවා.